ප්‍රශ්නේ මොකක්ද? දැන් තියෙනවද ඔලුව එකක් කොහොමද? ඒ වයස කීයද? 30. අද දෙන්න බන් මේ කුඩින් තියෙනවා. චුට්ටක් ඉස්සරහට. ඒකට කෙලින් කරා. D විටමින් හැම දෙන්න දුන්නේ නැද්ද කිසිම ડોක්ටර් කෙනෙක්? D විටමින් මම බොනවා දැන්. කොච්චර කලින් ඉඳන්ද බොන්නේ? දැන් මාස දෙකක් විතර ඉස්සෙල්ලා. මයිසූර් පරිප්පු එහෙම ගෙදර කනවා. මයිසූර් පරිප්පු අඩු ගන්න ඒකේ හිස්තමින් මෙයාගේ ගොඩක් වැඩි. හිස්තමින් කියලා වර්ගයක් තියෙනවනේ. බඩ වැරේ උෂ්ණ වැඩි. ඒකෙන් ඔලුව ගෑසුත් තියෙනවා. මොනවාද ජොබ් එක ටෙන්ෂන්ද ගොඩක්? නෑ එහෙම ලොකුවට නෑ. ඔය මෙහෙමයි ඔය ටෝන් ගන්න බේබිවට ඇත්තට ગેස්ට්‍රයිටිස් කියන්නේ මානසික ආතතියට එන එකක්. ඒකම තමයි මෙයාට ඇවිල්ලා දැන් මොකක් හරි හේතුවකට මම දන්නේ නැහැ. කොහොම හරි මංගල තෙල් වර්ග කොන්දේමර රෝමියෝ නැන්නේ. ඒ ප්‍රශ්නේ නේ. මම තෙල් වර්ග දෙකක් දෙන්නම්. ඉතින් ගෑස් කන්ට්‍රෝල් වෙනවා. හොඳයි ගෑස් හැබැයි ඒක මාසයක් අවුරුද්දක් ගන්න වෙයි 0.2යි. පර්ෆියුම් වගේ එකක් ගඳ ගන්න තියලා නේ 0.2ක්. මෙතන ගන්න ඕනේ. අනිත් එක තමයි ඔළුවට මාරුවෙන් තෙල් ජාති දෙකක් දෙනවා. මාරුවෙන් එකක් දාලා පැය 3-4කින් අනිත් එක දාලා නාන්න කිට්ටු කරලා රවුම් ස්ප්‍රේ මෙන්න මේකේ. මේ රවුම් ස්ප්‍රේ බෝතලේ නාන්න කිට්ටු කරලා හොඳට මසාජ් කරගන්න. මසාජ් කරලා මේකට අඩු වෙයි. හරිද? මේකට අඩු වෙයි. විටමින් E ටිකකුත් ඔන්නම් දාන්න මේකට. ඒ අවශ්‍ය නැහැ. විටමින් E කරලා කඩලා දාන්නකෝ කොණ්ඩේට මසාජ් කරන වෙලාවට තෙල් දන්නවනේ විටමින් E කරලා කොළ පාට එක. ඔය කාඩ මේකක් දාලා හොඳට විටමින් E අඩු වුණාම තමයි කොණ්ඩේ යන්නේ. මේකෙනුත් දාලා හොඳට මසාජ් කරන්න ඕන. මසාජ් කරලා ඊට පස්සේ ටිකක් ලා රස්නේ වතුරෙන් නාන්න මේව කරන්න. ඒ වෙලෙම දැන් මෙතන ප්‍රතිකාර කරනවා මට කියවලා. එතකොට ඔයාලට ලොකු සහනයක් එයිද මේ දැන් හොඳේ? තියෙන ඔලුවක කොන් ගිහිල්ලා අර ඔක්කොම නැති වෙලා යයි. ඒක ගෙදරත් ඒ විදිහට කරගන්න හොඳේ. මූණට දාලා අර මේ මූණ හොදන විදිහේ වැඩේ කරන්නේ. ඒ ආතතිය තියෙන යාගේ ආතතියට එන ඔලුවක කොම. අපි දැන් බලමු ඔයාගේ මේ ඔර එක. ඔර එක කියන්නේ ශරීර වටා තියෙන ආලෝක වලල්ල. හොඳේ. එතකොට මේ මෙතන මේ තියෙන ලේ කැටි වගේක් වැදිලා. එතන තියෙනවා මේ වටේටම. මෙහෙමයි දැන් මේක වාට ඔරාව ගැන හරියට දැනගන්න ඕන නම් පොඩ්ඩක් කියලා දෙන්න. අපේ ශරීරේ වටා තියෙන අන්න එහෙම කරා. අන්න මේ ඇස් යට මේවත් මෙහෙම කරා. ඊට පස්සේ හෙයර් ඩ්‍රයර් එකෙන් හොඳ රත් කරන්නත් ඕන. මෙන්න මේ වගේ තියෙනවා නෝ හොඳ ඕරා එකක්. මෙන්න මේ වගේ තියෙනවා. දැක්කද මේක? මේ නාස ආයතනේ මේ ගගනගාමීගේ ඕරා එකක් මේක. මේකේ ලෙඩක් හොයන්නේ නැහැ. මේ මාව හම්බෙන්නේ නැහැ අපි වෙලාවක. ඒගොල්ලෝ බලනවා නිතර මේ ඕරා මොකද දැන් උඩ ගියාට පස්සේ මාස 8-9 ඉන්නවනේ අභ්‍යවකාශවල. එතකොට ඉතින් හොස්පිටල් පහසු ගන්න නැහැ නේ. ඉතින් මේ වගේ මේ වගේ තියෙනවා නම් අවුරුදු ගානකට ලෙඩක් කෙනෙක් නෙමෙයි මේ. මෙතන මේ චූටි එකක් තියෙනවා. මම මේක ඇහුවාම කිව්වා මේ පොඩි දවස්වල ඔළුව පැලිච්ච එකක් කියලා ඒක නා. අනිත් ඒවා මොකුත් නැහැ. ඒ වගේ තියෙනවා. දැන් උනාට දැන් මේක බලලා පේනවනේ ඒ වගේ වෙනස දැක්කද? මේ හරියට රුධිරේ වැඩ කරන්නේ නැහැ මේ මූණ කොටසට මේ අත් දෙපැත්තට මේ කකුල් වල මෙතන මේ හොඳටම රුධිරේ වැඩ කරන්නේ. ඔයාන මේ දින ඒක තමයි දකුණු කකුල්නේ පෙන්නන්නේ මේ. ඉතින් බලන්න මෙතන මේ. එතකොට මෙතනත් මේ හරියෙනුත් එන්නේ නැහැ ඒක. මෙතන ලේ කැටියක් තියෙනවා මේ වම් කකුලේ. දෙන්නම ඒ ඔක්කොම. ඔයාගේ විශේෂයෙන් මෙන්න මෙතන මේ ඔළුවේ පිටිපස්සේ තැල්මක් තියෙනවා මෙන්න මෙතන. හරි ඒ තැල්ම තමයි මොකද සුසුම්නා ශීර්ෂකය කියලා අපි කියන්නේ. සුසුම්නාවෙන් ශීර්ෂකයෙන් පටන් ගන්න ලෙඩේ කොන්ද දිගේ මේ පහළට යනවා. එතකොට මේ බර වැටෙන්නේ වැඩියෙන් කකුල් වලටනේ. එතකොට කකුල් වල නමුත් මේවත් අමාරු නැත්තේ නෑ. කොන්දේ අමාරු වුණත් තියෙනවා. නමුත් බර වැටෙන්නේ මෙතෙන්ට නිසා මෙතෙන්ට තමයි දැන් බලපාලා තියෙන්නේ. අපි බලමු ඔයාගේ ඒගොල්ලෝ දෙන ලොකු රිපෝට් එකක්. අපි ඒක බලමු. හෝමෝන ක්‍රියාකාරීත්වය වගේ 90ක් තියෙනවා. 90ක් කියන්නේ සෑහෙන හොඳයි. ඒ කියන්නේ 10ක් D විටමින් උණතාවය වගේ වට ඇති. B6 B12 නම් ඇති වගේ මං හිතන්නේ. මේක ඇවිල්ලා මානසික ඒකාග්‍රතාවය. මනසෙහි කම්පන සංඛ්‍යාතය. ඒක සාමාන්‍ය 70 ඉඳන් 80 වෙනකම් මනුස්ස ලෝකේ, 80 ඉඳන් 90 වෙනකම් දෙව්ලොව, 90 ඉඳන් 100 වෙනකම් බ්‍රහ්ම ලෝක. 89ට තියෙන හොඳ කම්පන සංඛ්‍යාතයක් තියෙනවා ඉහළ. මේක ඇවිල්ලා මේ ආහාර දිරවීමේ ශක්තිය. ඒකත් හොඳයි 89. ශරීර ශක්තියත් 90ක් තියෙනවා. බාහිර පරිසර වෘතු දීම 82යි. ගැඹුරු නිින්ද 87ක් තියෙනවා.
ගැඹුරු නින්ද සාමාන්‍ය නින්ද නෙමෙයි මේ කියන්නේ කුකුල් නින්ද නෙමෙයි හොඳේ. ડોક્ટર මේකෙන් ඉස්මතුලට දාන්න. දාන්න ඉස්පිරිතාලෙට දාන්න දාලා පොඩ්ඩක් තට්ටුවක් දාන්න කියලා. එතකොට දැන් ඔයාගේ මේ චක්‍ර ටික චක්‍ර මූලාධාර චක්‍රේ 5.6යි ස්වදිෂ්ඨාන චක්‍රේ 5.3යි ජූල්ස් මණිපූර චක්‍රේ 5.2යි මේක 5.4යි හાર્ට් චක්‍රේ අනාහත චක්‍රේ ඊළඟට 5.6යි විසුද්ධ චක්‍රේ විසුද්ධ චක්‍ර කියන්නේ උගුර ඔයාගේ බෙල්ලේ තියෙන තව අමාරුවක් මොකක් හරි බෙල්ලේ අමාරුවක් අන්න එතන තමයි එතන අමාරුවක් පේනවා ඊළඟට 5.5යි 5.6යි 5.6යි දැන් ඔයාට ස්ට්‍රෙස් එක ගියාද නිකන් අර තද ගතිය ගියේ යන්නේ තව මුළු බෙල්ලෙන් උඩ සම්පූර්ණ ඔය තෙල් එක දාලා හොඳට මසාජ් කරලා උණු වතුර උමාලි අල්ලන්න අර ස්ටිම් කරනවා කිය ඊට පස්සේ ඒක කරන්න ඕකෙන් ලොකු වෙනසක් වෙයි ඔයාට ස්ට්‍රෙස් එකත් එක්ක ආපු අසනීපයක් ඕක හැබැයි පපුවේ ගෑස් තියෙන ඉඳ මෙතන දවසට 3 පාරක් කෑමෙන් පස්සේ ගන්න ඒකත් කියලා දෙන්නකො එතන දවසට 3 පාරක් බින්දු දෙකක් ගෑම ඇති ඔය ඇති ඔය චුට්ට මෙහෙම ගන්න. ගාලා තියලා තියන අත පියදාගත්තට කමන්නේ. ඔයාගේ ස්ට්‍රෙස් එක 2.22. ඒ කියන්නේ මානසික ආතතිය එනර්ජි එක තියෙන 40 ඉඳන් 60 වෙනකම්. ඒක 55ට තියෙනවා. ඒ කියන්නේ මේ කොළ පාට කලාපේ තියෙනවා නෝන හොඳයි. මේක ඔක්කොම හොඳයි. ඒ කියන්නේ ඔයාගේ ෆුල් බැලන්ස්. ඇඟ ඇතුලේ ලොකු අර්බුද නැහැ. හොඳයි ලොකු අර්බුද ඔය ඇටකටු සමහර වෙලාවෙන් ලොකු අර්බුද නැහැ. මේකත් ඇවිල්ලා ඔයාගේ වටේට තියෙන අවයව ටික. මේ තියෙන්නේ මේ ඔයාගේ ලයින් එක මේ අවයව මේ කොළ පාට කලාපේ තියෙන හොඳයි මේ මූත්‍රා පද්ධතිය ස්නායු පද්ධතිය ප්‍රතිශක්තිකරණ ඕමම තියෙනවා ටික ටයිරොයිඩ් ඕමම මේ රෙක්ටම් liver right part of heart left kidney ඕමම තියෙනවානේ ඔක්කොම මේ කොළ පාට කලාපේ තියෙනවා කියන්නේ හොඳයි රතු පාට කලාපෙට තමයි එන්න හොඳ නැත්තේ ඔක්කොම මේ කොළ පාට කලාපේ දැන් මේකත් ඔයාගේ අවයව 31ක් තියෙනවා මේ කොළ පාට කලාපෙන් ඉවර වෙනවා නම් හොඳයි මේක එක හෘද වාහිනිය දෙක හදවත මම මේක සිංහලෙම පෙන්නන්නම් මේ කොළ පාට කලාප මේ 4යි 6යි අතර කොළ පාට කලාපේ තමයි මේ තියෙන්න ඕන හැම ශක්තියක්ම ඔයාගේ මේ හෘද වාහිනී පද්ධතිය ඒක හොඳයි මෙතන 6ට ගිහිල්ලා තියෙනවා දෙක හදවත ඒකත් හොඳයි තුන මහාන්දරේ ඔහොමම තියෙනවානේ ඔක්කොම ටික මේ අග්න්‍යාසය අක්මාව තයිරොයිඩ් ඔය ඔක්කොම තියෙනවා ගානට කොළ පාට කලාපේ මේ එකක් විතර පොඩ්ඩක් අභිභවා ගිහිල්ලා තියෙනවා 22 නේ 21 නේ විසියක උරස් කලාප ඒ රිදන එක තියෙනවා ආයි මෙතන තව එකක් අඩු වෙලා තියෙනවා මෙතන ටික අය වුණාට ඒක තාම කොළ පාට කලාපේ තියෙන්නේ එක කවද මේ 20යි පීහාව ඒ කියන්නේ ස්ප්ලීන් එකේ ආහාර ජීර්ණ පද්ධතිය ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ පොඩි දෝෂයක් තියෙනවා හොඳයි අන්නේ ටික තමයි අනිත් ඒවා ඔක්කොම කෑම මොනවා සාමාන්‍ය විදිහට ගත්තත් ටික බඩ උස්ම ගන්න ඔව් ඒක තමයි ෆැටි liver ටිකක් තියෙනවා බලන්න liver එක අක්මාව අක්මාව මේ සීනි වලුත් පරිස්සම් ගන්න සීනි වල බේත් බොනවා මොනවාද මේ සීනි නම් මට අඩු වෙලා තියෙනවා අර කෑම කාලා ගන්නේම 95කට තියෙනවා මොන හරි බේත් ගන්නවද බේත් ගන්න පෙත්තක් දුන්න මට මම ඉස්සර මොනවාද මේ මෙට්ෆෝමින්ද මෙට්ෆෝමින් පෙත්තල අක්මාවේ ෆැටි liver එනවා ටිකක් හොඳේ ෆැටි liver ටිකක් ඇවිල්ලා තියෙනවා හොඳේ ඒකින්ද තමයි හවසට බඩ පුරව දාන්නේ දවල්ට කාලා පැය දෙක තුනක් යනකොට මම ඉන්නකො දැන් හිතේ තියා ඉන්නකො මම කරන දේවල් කියන්නේ පෙනාල්ල 96යි පෙනාල්ලේ හොඳ 96යි නරක 4යි එහෙමනේ කියන්නේ හොඳ නරකනේ මේ ලෝකේ මේ ශරීරයේ තියෙන මේ ලෝකෙත් එහෙමයි ශරීරෙත් එහෙමයි සුවකාරක ශක්තිය 96යි රෝගකාරක ශක්තිය 104යි එතකොට පෙනාල්ල තාම හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා මහාන්ත්‍රේ මහා බඩවැල්ල 95ක් හොඳයි නරක 5යි මේක පීහාව 86යි ඒ කියන්නේ 14ක් ස්ප්ලීන් එක මං කිව්වේ එතන තියෙන ප්‍රශ්නයක් 14ක් හොඳේ ඊළඟ හදවත 84යි හදවතට 14යි කීටක දමනි වල තියෙන පොඩි බ්ලොක් එකක් දැන් ওই හදවතේ තියෙනවනේ වමයි දකුණයි කීටක දමනි දෙකක් ඒව පොඩි පොඩි 10%ක් වගේ බ්ලොක් තියෙනවා මෙහෙම ගියොත් තව අවුරුදු 10කින් විතර ලොකු ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා ඒකටත් මං කියන්නම් බේද හරිද ඔන්න දැන් එතකොට හදවතේ කීටක දමනි වල පොඩි බ්ලොක් එකක් හම්බුණා කුඩාන්ත්‍රය 100%ක් හොඳයි මුත්‍රාශය 81 අන්න මුත්‍රාශය බිත්ති ගන්න වෙලා ඒතකොට දැන් අසනීප කීපයක් අහුරා හොඳයි මුත්‍රාශය බිත්ති ගන්න වෙලා ටික ඒකට කටු අනෝද කන්න නිතර කටු අනෝදයි කැකිරි ඊළඟට අකපන කොළ දෙක තුනක් ගහලා දාලා ජූස් ගහලා බොන්න. වකුගඩු 97. ඒක නෝමල් 103යි නරක.
පෙරියකාඩියම් 90%. හાර්ට් එකේ මසල් එක 110 අඩු. මේක මම එන්න. මේක පිත්තාසේ 95යි. අක්මාව 84 යන ෆැටි ලිවර් ටිකක් තියෙනවා. 14ක් ෆැටි ලිවර් තියෙනවා. ෆැටි ලිවර් ග්‍රේඩ් 1 විතර තියෙනවා. ෆැටි ලිවර් එකට පුළුවන් අර හීමොග්ලෝබින් හොයාගන්න පුළුවන්. ඒකේ කැඳ බොන්න. ඊළඟට මේ හිස ඇතුලේ කොටස් ටික හිස ඇතුළ මේ ඔයාගේ මස්තිෂ්කයට ලේ යනවා මදි මේ 83ක්. එතකොට කීයක් ලේ යනවා 93යි 17ක් මහ මොළයට ලේ යනවා මදි මේ දැක්කද? හරි එතන ඒක අල්ලගත්තා. මේ හදවත මේ දැක්කද කීටක 8%ක් බ්ලොක් එකක් තියෙන කීටකවල. හදවත ඇතුලේ තියෙන කීටක නාර වම් නාරේ දකුණු නාරේ දෙකම වෙනස් වුණා. මේ හදවතත් 84යි. ඒ කියන්නේ එතන පොඩ්ඩක් ක්වොලිටි අඩු වෙලා තියෙනවා. ඊළඟට උරසොරනාල සොසන මේ උරස් කලාප එතන තමයි මේ සුදු පාට කරලා තියෙනවා. ඊළඟට කොඳු වැටපෙළ. ඔයාගේ කොන්දේ තියෙන ප්‍රශ්නේ කියලා තියෙනවා. මේ 91යි ලොකුම ප්‍රශ්න නෑ. මේ පොඩියට බේර ගන්න පුළුවන් ප්‍රශ්න. කකුල් වල අමාරු වෙන්නේ මෙන්න මෙතනින්. මෙතනින් තමයි කකුල් වල අමාරු වෙන්නේ. අක්මාව 83යි ඒකයි කියනවා. අග්න්‍යාසිත 94යි බෙහෙත් අල්ලනවා හැබැයි. ඒ ටික තමයි ස්නායු පද්ධතියේ පොඩි දුර්වලතාවයක් තියෙනවා. එතකොට මේ පිටවක්කයි හතවාරයේ උඳු පීරිය පුරවන මේ කැඳ එක බොන්නේ. D3+K2 විටමින් එකක් ගන්න, හොඳ ප්‍රෝබයොටික් එකක් ගන්න, හොඳ මල්ටි විටමින් එකක්. ඔයාගේ මොකද ප්‍රොබ්ලම් එක? කොන්ද අත දෙන්න බෑ. සයිටිකාර කකුල දිගේ තියෙනවද වේදනාව? කොහොමද බෑ තව කිලෝ 10කට අඩු කරගන්න බිම වාඩි වෙන්න ඕන නේද? කොහොමත් 40 යනකොට නෝන 40 පයින්නකොට ශක්තිය අඩු වෙන්නේ. දැන් මෙහෙම පස්ස උස්ස ගන්න බැරි කට්ටිය ඕන තරම් ඉන්නවනේ නේ. කුටුවෙන් උස්ස ගන්නත් බෑ. ඒ තමයි වයස. මට ටික කාලයක් ඒක තිබ්බා. දැන් නෑ. අපේ බෙහෙත් තියෙන ඒවට ෂෝක් ඒවා. ඒකෙන් පිටවක්කයි හතවාරයේ උඳු පීලේ කැඳ එක D3+K2 මේ ප්‍රෝබයොටික් එක තමයි මේකේ නම LAC. එනට ඔය ටී කරමුකෝ. ඔන්රෙඩි අවශ්‍ය නැහැ. ස්ප්‍රේ බෝතලේ එනනවා මෙතනින් ඉඳගෙන ඉන්න ඊළඟට ප්‍රතිකාර කරමු අපි. හරි ගත් හරි යන බුසාර අඩුනාද හරි? වැඩි ඇවිදින්න එපා.